අපි දැනගත්ත මාධ්‍ය වලින් අදානි සමාගම නිවේදන නිකුත් කරලා තිබුණා අපි මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔබතුමා කියලා තිබුණා නෑ තාම මේක අවසන් නැහැ කියලා. දැන් ඔබතුමා පළවෙනි වතාවට කියනවා අදානි සමාගම ලිඛිත දැනුම් දීමක් කළා තියෙනවා කියලා. අපි දැනගන්න කැමතියි අදානි සමාගම මේ ජාතික වැදගත්කමක් ඇති කාරණේ පිළිබඳව රජයට එවලා තියෙන ලිපියේ තියෙන අන්තර්ගතයේ කුමක්ද? ව්‍යාපෘතිය අවරංගු කරලා නැහැ කියන එක පැහැදිලිව ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය හරහා 2023 8/28 ගත්ත මේක ගිවිසුම අත්සන් කරන්න ගත්ත තීරණය තමයි අපි රිවෝක් කරලා තියෙන්නේ අවලංගු කරලා තියෙන්නේ. ඒ අතරතුර තමයි එතුමාලා අදානි සමාගම ආයෝජන මණ්ඩලය වෙත ලිපුවක් එවලා තියෙන්නේ අයින් වෙන්න අවශ්‍යයි කියන එක. ඒ හැරෙන්න අපිට තාම පැහැදිලි උත්තරයක් නැහැ මේ ලංකාවේ තියෙන ඒගොල්ලන්ගේ සමාගම විසින් අපිට ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුම මම ඇත්තටම අපිට විධිමත් ඉදිරිපත් කරොත් ප්‍රශ්නයක් විදිහට මට ඉදිරිපත් කරන්න පුළුවන්. අද මම ඒක ගෙනාවේ නැහැ. මම බලාපොරොත්තු වෙන ඔබතුමා මේ ලිපිය සභාගත කරයි කියලා. මොකද අදාළ නැති එකක් නෙමෙයි අතිශයින්ම අදාළයි. ඔබතුමායි පිළිතුරින්ම යාවේ. ඒතර මේ අලුතෙන් ටෙන්ඩර් දාන්න. පරණ ටෙන්ඩර් වල මිල ගණන් ගන්න තමයි ඔබතුලා කතා කරන්නේ. ඒකින්ද අපිට අර ඔබතුමා කියනවා වගේ අපිත් කොහොමත් තරංකාරී මිල කැඳවුම් වලට තමයි යන්නේ අනිවාර්යෙන්. ඒකින්ද අපි අන්සොලිසිටඩ් යන්නේ නැහැ. G2G හැර ලංකාවේ පවතින අදානි සමාගමෙන් අපි අහලා තියෙන ඉක්මනින්ම අපිට මේක දැනුම් දෙන්න කියලා. මොකද අපිට මේගොල්ලෝ ඒක කරන්නේ නැත්නම් අපි ඊළඟට මිල කැඳවුම් වලට ගිහිල්ලා ව්‍යාපෘතිය අපි ඉක්මනින්ම ආරම්භ කරන්න ඕනේ නේද? විදුලි බල ඇමතිතුමාලා බවට පත් වෙන්න කලින් මැතිවරණ වේදිකාවේදී කිව්වේ අපේ ජනාධිපතිතුමා කිව්වේ 3න් 1කින් විදුලි බිල අඩු කරනවා කියලා. හැබැයි ඒ සූත්‍රයට නෙමෙයි දැන් වෙන්නේ. විශේෂයෙන්ම බොරතෙල් මිල ජනවාරි මාසේ බැරල් එක 77 දැන් 64 අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු අපේ නොරොච්චෝලේ මෙගාවට් 900 බලාගාරය දුවන්නේ ගල් අඟුරු වලින්. ඒ නිසා ඔබතුමාලගේ මැතිවරණ පොරොන්දුවට මේ සූත්‍රය ගලපන්න ඊළඟ විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේදී කටයුතු කරනවද කියන එක මම ගරු අමතුමාගෙන් අහනවා.